10 විතර කිව්වනේ 7යි 5යි 12යි 2 එකක් ඉතුරුයි. කො ඒ එක එකතු කරලා නැහනේ. 7යි 5යි 12යි. මට බෑනේ ගණන් හදන්න. ඔහොම කෑ ගහලා පුළුවන් ළමයිට උගන්වන්න. අමතක වෙන්නේ නැති වෙන්නේ. ඉතින් උන් කම්පියුටර් වෙන්න එපා. ඉතින් හැම අම්මා තාත්තා කෙනෙක්ම උත්සාහ කරන්නේ තමන්ගේ දරුවන්ට කොහොම හරි උගන්වන්න ගන්න තමයි. ඒ නිසාම තමයි අකුරු හුරුව අපි ළමයින්ට පහසුවෙන් ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් අධ්‍යාපනික මේවලම් හඳුන්වා දෙන්නේ. මේ ගණන් එකතු කරද්දී අපේ දරුවෝ වැඩිපුරම වරද්ද ගන්න තැනක් තමයි ගෙන යාම සහිත එකතු කිරීමේ ගණන්. ඒක අමතක නොවන විදියට මතක තියාගන්න තමයි අපි මේ ගණන් එකතු කිරීමේ බෝඩ් එක නිර්මාණය කරේ. මේ ගණන් එකතු කිරීමේ පුවරුවේ අපිට එක ස්ථානයට 10 ස්ථානයට 100 ස්ථානයට ඒ වගේම 10 ස්ථානයට අදාළ එකතු කිරීමේ ගණන් හදන්න පුළුවන්. දැන් මේ ගානේදී 8ට 4ක් තමයි එකතු කරන්න තියෙන්නේ. 8යි 4යි 12යි. 12න් 2. අපි 2 මෙතන ඉලක්කම් දීලා තියෙනවා. 2 මෙතනින් තියෙනවා. එතකොට එකක් ඉතුරු වෙනව නේද? ඒ එක තමයි 10 ස්ථානයට ගෙනියන්නේ. ඒක අපි මෙතනින් ගන්නවා. මෙතනින් තියෙනවා. මෙන්න මේ එක තමයි පොඩ්ඩොන්ට හැමතිස්සෙම අමතක වෙන්නේ. 6යි 3යි 9යි මේ 1යි 10යි. ගණන් එකතු කිරීම කියන ගණිත සංකල්පය කිසිම ළමයෙකුට බෑ නොකියන්න හදන්න පුළුවන් අධ්‍යාපනික මේවලම. ඉතින් ඔබේ දරුවට ක්‍රියාකාරකමක් විදියට ඉතා ආසාවෙන් ගණන් හදන්න පුළුවන්. දෙන්න තියෙන හොඳම තෑග්ග තමයි මේ තියෙන්නේ.